ආස්වසම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදිනාවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන මම සඳුන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් කිව්වා අලුත් අවුරුද්ද වෙනුවෙන් බඩු මල්ලක් ලබා දෙනවා කියලා. ඉතින් අන්නේ බඩු මල්ල ඕගොල්ලන්ට ආයෙ පාරක් ලබා ගන්න පුළුවන්ද? ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන ඔයා දැන් මම අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔයාට අස්වැසුම සම්බන්ධ සියලුම තොරතුරු සියලුම නිවුස් එසැනින් ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් දෙදස් විසිපහේ අප්‍රියල් මාසය සඳහා පෙරදී ප්‍රකාශ කලා සහන බඩු මල්ලක් ලබා දෙනවා කියලා රජය විසින්. ඉතින් ඇත්ත වශයෙන් මේක කිහිප දෙනෙක්ට ලබා ගැනීමේ හැකියාව ලැබුණා. මොකද සතුස හරහා මේක ජනතාවට ලබාගන්න පුළුවන් ආකාරයෙන් නිකුත් කෙල්ලා තියෙද්දී මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක් කලා ඡන්දයක් තියෙන නිසා මේ විදිහට ජනතාවට සහන බඩු මල්ල ලබාදීමට හැකියාවක් නැහැ කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි මේක දින දෙකක් විතර ජනතාවට ලබා දෙද්දි හදිසියේම අතරමාගදී තාවකාලිකව අත්හිට වූයේ. ඉතින් ඔයත් මේ බඩුමල්ල ලබාගන්න ආසාාවෙන් ඒවගේම ඔයත් ඒකට සුදුසුකම් ලබල හිටපු කෙනෙක් නං ඒවගේම ඔයාටත් මේක අරගන්න බැරි වුණනම් ඔය හිතන ඇති දැන් අපරාධ මේක මට ගන්න බැරි වුණා කියලා. ඉතින් මේක මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශ කරලා තියෙනවා සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ ගැන චන්ද කටයුතු තියෙනවා මේ මාසෙ මුලදී. ඉතින් මේ ඡන්ද කටයුතු වලින් පස්සේ ජනතාවට ලබා දෙන්න කියලා. හැබැයි මේ වෙනකන් තාම රජය විසින් කවද්ද මේක ආපහු ලබා දෙන්නේ? මේ විදිහටම කියපු බඩු ටිකම දාලා ජනතාවට මේක ලබා දෙනවද? එහෙම නැත්නම් මේක සල්ලි විදිහට ලබා දෙනවද? මොකද යම්කිසි කාලයක් එතන තියෙන නිසා බඩු ලබා දෙන එකේ ප්‍රායෝගිකතාවයක් තිබේවිද? ඉතින් මේ සම්බන්ධයෙන් තාම ප්‍රකාශයක් කළා නැහැ. මම මේ සම්බන්ධයෙන් තොරතුරු සොයමින් ඉන්නේ මේ දිනවල. ඉතින් මට තොරතුරු ලැබෙන්න තියෙනවා. මට ලැබිච්ච ගමන් මම ඕගොල්ලන්ට ඒ තොරතුරු ටික ගැන කියනවා. කොහොමද ඔයා මේ බඩු මල්ල අරගන්නේ ආපහු පාරක්? ඔයා මොකක්ද කරන්න ඕනේ? කවද්ද යන්න ඕනේ? මේ හැම දෙයක්ම ඔයාලට තව දින දෙකක් තුලදී මම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා දැනුවත් කරනවා. ඉතින් එතකන් අනිවාර්යෙන්ම මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එතකොට තමයි ඔයාට අනිවාර්යෙන්ම මේ වගේ තොරතුරු ඔයාට වටින දේවල් එසැනින් දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි බඩු මල්ල සම්බන්ධ විස්තරේ තියෙන්නේ. මේ විදිතාවකාලිකව අත්හිටුවලා තිබුණට ඉදිරියේදී ලබා දෙයි කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් හරිම තොරතුරු ටික මම ඔයගලන්ට අරගෙන එනවා. අනිවාර්යෙන්ම YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තාමත් වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකං ඔයාලා හැම දෙනාටම ජය ජය වේවා.